අද සෙන්සරාදා දවසක් රෑ වෙලා අපි හිතුවා යන්න ටිකක් ඩුබායි. මේ දවස්වල සීතලත් එක්කනේ අර ගොඩාක් රස්නේ තිබ්බ දැන් නම් රස්නේ ගොඩාක් අඩුයි. ඉතින් අපි ආවා රෑ වෙලා මුලින්ම අපිට තේ එකක් නැතුව බෑනේ. තේ එකකුත් බීලා දැන් ඉන්නේ බනියාස් මේ යන්න හදන්නේ ඩුබායි. ඉතින් රෑ වෙලා ඩුබායි ටිකක් ලස්සනයි. මම නම් මේ යන්නේ පළවෙනි පාර. මෙච්චර කල් මෙහි ඉඳලා දැන් අවුරුදු 9ක් විතරක් වෙනවා මෙහි ඉඳලා. ඒ වුණාට මම කවදාවත් ඩුබායි නම් ගිහිල්ලා නැහැ. මේ බලන්නකෝ සෙනග පුදුම සෙනගක් ඉන්නේ. දැන් මේ දවල් වගේ නිකන් මේ රෑ වෙලා වුණත් පුදුම සෙනගක්. ඉතින් ගොඩාක් දුරයි අබුඩාබියේ ඉඳලා ඩුබායි වලට. ඒ වුණාට හමාරම ලස්සනයි. ටිකක් ලොකු වෙනසක් තියෙනවා. හැබැයි ඉතින් ලොකු වෙනසක් කියන්නේ බිල්ඩින්ග්ස් ගොඩාක් තියෙනවා. ඉතින් ලයිට් දාලා ඒ වගේම තමයි ටුවරිස්ට් පැත්තෙන් එක එක රටවල් වලින් ඇවිල්ලා ඉන්න මිනිස්සු ගොඩාක් ඉන්නවා. අබුඩාබි වල නම් එච්චර නෑ මම දැකලා තියෙන විදිහට. ඉතින් දැන් ගන්න ආවා ඩුබායි වලට. තව තැන් තියෙනවා යන්න. ඉන්නකෝ එකතු වෙලා එහෙනම්. ඉතින් මං හිතන්නේ මේ පැත්තේ අර ලොකුවටම බලන්න කියලා හරි ෆේමස්ම තියෙන අර MR බිල්ඩින්ග්ස් ටික තමයි. දවල් වරුවට නම් කොහොමද දන්නේ නැහැ. හැබැයි මාර ලස්සනයි මේ පැත්ත. නිකන් අමුතු ෆීලිං එකක් තියෙනවා. බලන්න දේවලුත් ගොඩාක් තියෙනවා. ගොඩාක් කියන්නේ මට හිතෙනවා බිල්ඩින් ඒගොල්ලෝ හදලා තියෙනවා එක එක විදිහට ලස්සනට. ඒ කියන්නේ මිනිස්සුන්ව ඇට්‍රැක්ටිව් කරගන්න පුළුවන් විදිහට බිල්ඩින්ග්ස් හදලා තියෙනවා කියලා තමයි මට නම් හිතෙන්නේ. ඒ වුණාට අර අබුඩාබි වල ඉතින් එහෙම ලොකුවට බලන්න බිල්ඩිමක්වත් නැහැනේ. ඒ හින්දා තමයි මම හිතන්නේ පොඩි වෙනසකට තියෙන්නේ. ඒනොට ඩුබායි වලට සාපේක්ෂව ගත්තාම අබුඩාබි වල ගොඩාක් දේවල් මම හිතනවා ලාභයි. කියන්නේ ලිවිං කොස්ට් එක උනත් අඩුයි එහෙම කියලා මං හිතනවා. මොකද ඩුබායි වල මගේ යාළුවෝ ඉන්නවා සමහර අය. ඒගොල්ලෝ කියනවා හරියම ගණන් කියලා. ඉතින් දැන් අපි ඉන්නේ බුර්ජ් ඛලීෆා එක ළඟ. මාර ලස්සනයි එතන. පේනවනේ මිනිස්සු හරියම ආසයි ඉතින් ෆොටෝ ගන්න. ඒ කියන්නේ අමුතු ලස්සනක් තියෙනවා. ඉතින් අතරම ෆොටෝ ගන්න නම් මරු ප්ලේස් එක හැබැයි. දැන් අපි ආවා ඩුබායි මෝල් එකට. මෙතන තියෙනවා අයත් නෑ මාර ලස්සනයි. ඉතින් මේගොල්ලෝම හදන්න අනේ මන්ද මේ කොච්චර වියදමක් තරනවද දන්නේ නැහැ. හිතා ගන්න බෑ. ඉතින් සාමාන්‍ය මෝල් එකක් ඇතුලේ මේ වගේ හදලා තියෙනවා කියන්නේ ඉතින් ඒ මාළුම් ඒගොල්ලෝම පරිස්සම් කරන්න ඕනේ. මේක ළඟම හැබැයි තිබුණා මේ මර්මේඩ්ස් කෙනෙක්. ඒ කියන්නේ ලස්සනට ඇඳගෙන මර්මේඩ්ස් කෙනෙක් විදිහට. ඒක ටිකක් එක්ස්පෙන්සිව්. මම ඒක නම් බලන්න ගියේ නැහැ කීයක්ද කියලා. හැබැයි මම මෙතෙන්ට එලා හරිම ලස්සනට අත්දැකීමක් ගත්තා. මාර ලස්සනයි. ලස්සන මාළු ඉන්න චූටි කොබාලා ගොඩාක් ඇවිල්ලා හිටියා මේක බලන්න. මෙතන නම් මරුම ප්ලේස් එකක් තමයි. ඩුබායි ඉන්න අය නම් ඉතින් මෙතනට ගිහිල්ලා ඇති. හැමෝම වගේ දැකලා ඇති. ඩුබායි ඉන්න අය නම් ඉතින් හරිම ලස්සන ප්ලේස් එකක් මෙතන නම්.
බලන්නකො මෙයාගේ ලස්සන. මං ගොඩාක් වෙලා බලන් හිටියා මෙයා දිහාම. එයා හරි අමුතුයි. නිකන් කොටියෙක් වගේ. හරිම ලස්සනයිනේ. ටිකක් ඉස්සරහට යද්දී මං ආසම තැනක් තිබුණා. මෙතන ඔක්කොම තියෙන ළමයි ලොලිපොප්ස් ඊට පස්සේ එක කැන්ඩි. හැබැයි මම දන්නේ මේ ටිකක් එක්ස්පෙන්සිව්. අනිත් තැන් වලට වැඩිය පොඩි ලොලිපොප් එකක් දිරම් 35ක් 40ක් විතර වුණා. හැබැයි මාර ලස්සනයි. ඊට පස්සේ මෙතන වෝටර්ෆෝල් එකක් තිබ්බා අපි එතනට ආවා බලන්න. මේක ඉතින් ඒක ලස්සනයි ෂේප් ලස්සනට තිබුණා. මම ඉතින් කල්පනා කරේ මම ඉතින් කරපඩි අශෙන්නියව මේක කොහොමද හදලා ඇත්තේ මෙහෙම. එයා ඉතින් මේන්ටනන්ස් සයිඩ් එකේ හොඳට වැඩ දන්න නිසා මම මේක කොහොමද මේක හදලා ඇත්තේ. මිනිස්සු ඉතින් බලන්න පුංචි පුංචි දේවල් වුණත් බලන්න එනවා. ඒගොල්ලෝ එකෙන් ලොකු මුදලක් හම්බ කර ගන්නවා. ඉතින් අපේ රටේ කොච්චර දේවල් නැචරල් දේවල් තියනවද? ඒ වුණත් සමහර ලාවට අපිට තේරෙන්නේ නැහැ. ඒක අපිට මිනිස්සුන් අපි ගෙන්න ගන්න ලංකාවට ඒවා බලන්න. මට එහෙම හිතෙනවා ඉතින්. මෙහි මහලොකු දේවල් නැහැ. හැමදේම ඉතින් ලයිට්ස් වලින් ඊට පස්සේ මේ වගේ බිල්ඩින්ග්ස් හදලා එහෙම තමයි මිනිස්සුන් ගෙන්න ගන්නේ. සල්ලි ඒගොල්ලෝ හම්බ කරන්නේ. එහෙනම් ලංකාවේ අපේ ගොඩාක් නැචරල් දේවල් තියෙනවා. ඒ වුණාට අපිට තාමත් බැරි වෙන හරියට මිනිස්සුන්ට ඇට්‍රැක්ටිව් වෙන දෙයක් තාම කරගන්න මං හිතන හැටියට. දැනලා නම් කමෙන්ට් දාන්න එපා ඉන්න ඉතින් ඕවා අහලා. දැන් අපි මෙතනට ආවේ බර්ජ් ඛලීෆා මේකේ ලයිට් එකක් එක්ක. මේ තියෙන්නේ මේ ලයිට් එකක් එක්ක මේ වතුර මාර ලස්සන හොඳ ප්‍රෙෂර් එකක් තියෙනවා. මෙතන මියුසික් එකක් එක්ක. මේක විනාඩි 10ක් 15ක් විතර තිබුණා. මේ ලස්සනයි මේකත් ඉතින් ගොඩාක් පේනවනේ සෙනග ළමයි. මාර සෙනගක් ඉන්නේ මේක බලන්න ඇවිල්ලා හොඳේ. හැබැයි ලස්සනයි නියමට තිබුණා ඉතින්. ඉතින් දැන් මේ යන්න හදන්නේ රාට මොනහරි කාලා ආපහු ඉතින් අබුඩාබි බලා පිටත් වෙන්න හදන්නේ. මේ මියුසියම් එක මේක අලුතෙන් හදලා මේක ඇතුලේ ෆස්ට් ෆ්ලෝර් එකට කොහෙටද ෆ්‍රී යන්න පුළුවන්. ඊට පස්සේ ඩිරම් 250ක චාර්ජ් එක. හැබැයි ඒකෙත් බලන්න ගොඩාක් දේවල් තියෙනවලු ළමයි. ඉතින් අපි දැන් සාජා වලට ආවා. සාජා වලට ආවේ මෙතන මේ බලන්න මේවා මම හිතන්නේ මේක ඉන්දියාවේ ඔක්කොම මේ ඉන්දියාවෙන් ගෙනාවා. එතන තියෙනවා මම හිතන්නේ අපි ඉපදෙන්නත් කලින් දේවල්. ඒ කියන්නේ මාර ලස්සනයි ඇන්ටික් බඩු වගේ තිබුණා. මාර ලස්සනයි පරණ රේඩියෝ ඊට පස්සේ ඔරලෝසු ෆෝන්ස් මාර ලස්සනයි. ඉතින් මෙතන බෆේ තිබුණා. ඉතින් දිරාම් 27ට ඕන තරම් කන්න පුළුවන් ළමයි. ඇත්තමයි මාර රසයි කෑම නම් සුපිරි හොඳයි. අපි ඉතින් කතා කර කර කෑවේ ඇත්තටම ලංකාවේ කෑම වගේ රසයි හොඳයි. ඉතින් ඔහොම තමයි කාලා හැම දැන් අපි
එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් bye bye. Love you all.